ඉතාමත්ම සුන්දර රූපලාවන්‍යාකාරයක් කුරුණෑගල පුරවරයට අද දායාද වෙනවා. මේ අවස්ථාවට ඉතාමත්ම සුවිශේෂී පුද්ගලයෙක්, ඉතාමත්ම සුවිශේෂී පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා. වයඹ ආණ්ඩුකාර දුරන්දර තැන්පත් තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහත්තයා අපිත් එක්ක ඉන්නවා. පුංචි අදහස් කීපයක් එතුමාගෙන් ලබා ගන්න හිතුවා. දැන් ඔබතුමා වැදගත් තැන් වලට යනවා, මීටින්ග්ස් වලට යනවා, උත්සව වලට සම්බන්ධ වෙනවා. එතකොට මේ අවුට්ලුක් එක එහෙමත් නැත්නම් අපි කියනවා පිට පෙනුම බාහිර ස්වරූපය කෙනෙක්ගේ කොයි විදිහට වෙනස් වුණොත් හොඳ, ඒක කොයි විදිහට බලපානවද අවස්ථානුකූලව. මගේ අදහස නම් ඕනම උත්සවයකට ඕනම අවස්ථාවකට සහභාගී වෙන සියලුම දෙනා හොඳට ඇඳ පැළඳගෙන ඉතාමත්ම අලංකාරවත් යන එක හරි හොඳයි. එහෙම නැතු හුදෙක්ම ගෙදර ඉන්නා වගේ ගියොත් රැස්වීමකට ඒකේ ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ හරි ප්‍රසන්න විදිහට ඉදිරිපත් වීම හරි හොඳයි. ඔව්. ඒත් එක්කම අපි මේ අහන්න කැමති ඔන්න මේ වගේ ප්‍රමිතියකින් යුතුව රූපලාවන්‍යාකාරයක් ඇතුගල් පුරවරයට දායාද වීම සම්බන්ධව ආණ්ඩුකාරතුමා විදිහට ඔබතුමාට මේ වෙලාවේ දැනෙන්නේ කොයි වගේ හැඟීමක්ද? මට හොඳයි. ඒත් ඔසෙම මම කලින් සඳහන් කර පරිදි මේ වගේ ව්‍යාපාර NVQ අධ්‍යයන කටයුතු, පුහුණු කටයුතු, ඒ වගේම රූපලාවන්‍ය සම්බන්ධයෙන් දැන් කාන්තාවන් විශේෂයෙන් උනන්දුවක් දක්වනවා. ඒකට සේවා සම්පාදනයේ පැත්තේ මේක හොඳයි. අනික් අතට මිතුමිය පරිණත භාවයක් ලැබූ විශේෂ සහතික ලැබූ ශිල්පිනියක්. ඉතින් ඒ නිසා ඒ වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න තියෙන එක, ඒ වගේ කෙනෙක්ගේ සේවය ලබා ගන්න තියෙන එක ඇතුගල් පුරේට මහා ආඩම්බරයක්. වාසනාවට ඉතින් මේක කරනවා, රැකියාව ගොඩක් දිනු සම්පාදනය කරලා තියෙනවා. එහෙම නොකරනම් එහෙම එතකොට එතුමී ව්‍යවසායකයෙක් හැටියටයි ඉදිරියට එන්නේ. ඒ නිසා අපේ ආර්ථික සංවර්ධනයට එතුමීගේ විශේෂ දායකත්වයක් තියෙනවා. ආණ්ඩුකාරතුමනි, ඒත් එක මට ඇත්තටම ආඩම්බරයක් දැනුණා. අර උත්සවයේ අවස්ථාවේදී ඔබතුමා ප්‍රකාශ කරා මේ ව්‍යවසායිකාව බිහි වෙනවා, මේත් එක්ක රටේ ආර්ථිකයට, මේ නගරයේ ආර්ථිකය ගොඩනගන්නට මේ වගේ දේවල් කොයිතරම් ඉවහල් වෙනවද කියලා. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, නිකන් ඉන්නේ නැතුව මොන හරි ඉගෙනගෙන සහතිකයක් විතරක් ඉල්ලගෙන ඉන්නේ නැතුව මේ වගේ ප්‍රායෝගික දෙයක් ඉගෙන ගන්න එකේ වටිනාකම කොයි වගේ වේද මේ රටට? නැත්තම් අපි හිතමු කට්ටියක් ඉගෙන ගන්න ඕන, දැනුම ලබා ගන්න ඕන, ආකල්ප දියුණු වෙන්න ඕන, කුසලතා වැඩි වෙන්න ඕන. ඒ කුසලතා වැඩිලා කුසලතා සාධක ගෙදර ෆ්‍රේම් කරලා ෆොටෝ එකක් ගහලා තියෙනවට වඩා හොඳයි කුසලතා භාවිතා කරන ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කළා විතරක් මදි. ප්‍රැක්ටිස් කළා මේ වගේ ව්‍යවසායකයෙක් බවට පරිවර්තන වෙනවා නම් අපේ ආර්ථිකය දැන් මෙහි විරකියාවෙන් තියන ඉන්නවා. ඒ නිසා මම හරිම සන්තෝෂයි. ගොඩක් දෙනෙක් මේ ව්‍යාපාරයට දායක වෙලා ඉන්නවා රැකියාව සම්බන්ධයෙන්. මෙතුමි ව්‍යවසායිකාවක්. එතකොට එහෙම කරලා අපේ රැකියාව නැති සියලුම දෙනාම විවිධ ක්ෂේත්‍රවලට, මේ පමණක් නෙවෙයි, තව ක්ෂේත්‍රවලට අවතීර්ණ වුණොත් අපේ ආර්ථිකයේ සංවර්ධනය හරිම ලේසි. ගෙවල් වල නිකමට කුසීතව ආණ්ඩුවේ රස්සාව කෙනකම් බලන් ඉන්නේ. මේ වගේ ව්‍යාපාර කරොත් ආණ්ඩුවේ රස්සාවකට වඩා වැඩි ආදායමක් ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා ඒකට අවතීර්ණ වෙන්න මම හරි කරනවා.